කොහොමද ඔයාලට ඔන්න අද පොඩි වීඩියෝ එකක් අරගෙන ආවා. අද ඇවිල්ලා මැයි 31. මැයි 31 කියලා කියන්නේ අපේ ජීවිතවල වැදගත් දේවල් කීපයක්ම වෙච්ච දවස. පළවෙනි එක තමයි මීට අවුරුදු 14කට කලින්, ඒ කියන්නේ 2012 දී මැයි 31 තමයි අපි දෙන්න බෑන්ඩ් දෙත්. එතකොට මේ අද සමරන්නේ අපේ 14 වෙනි ඇනිවර්සරි එක. ඒකටත් හැපි ඇනිවර්සරි. ඊළඟට තියෙන ඊළඟ එක තමයි අපේ ජීවිතේ වැදගත්ම එක. ඒක අපිට මේ ඕස්ට්‍රේලියාවට ආපු හින්දා ලැබිච්ච දෙයක්. අපි අපේ පළවෙනි ගේ අරගෙන අදට හරියටම අවුරුද්දයි. ඒ කියන්නේ ගිය අවුරුද්දේ මැයි 31 වෙනිදා තමයි අපි මේ ගෙදරට පදිංචි වුණේ. කිරිතුරලා අපේ කට්ටියත් එක්ක පොඩියට ඒක සමරලා අපි මේ ගෙදරට ආවෙත් මැයි 31. ඉතින් අදට ඒකටත් අවුරුද්දයි. ඉතින් ඒ වගේ දෙයක් සමරන්න නිකන් බෑනේ. ඉතින් මං හිතුවා මම මේක ටිකක් ප්ලෑන් කර ඉඳී මේක ගන්න එක. ඉතින් අද සංජය කිව්වා ඒක තීනගේ ගානත් එක්ක අපි ඒක අද ගමු කියලා. ඉතින් ගත්ත දේ දන්නවද ඔයාලා? මං ගත්තා සෝරි ගත්ත නෙමෙයි මම අරන් මං දැන් මම ගෙවන්න ඕන. මම ගත්තා Galaxy Samsung S26 Ultra ෆෝන් එක. දැනට මේක තමයි ලේටස්ම Samsung ෆෝන් එක. ඉතින් මේක ගන්නවා කියන එක මගේ ඔළුවේ තිබ්බ ලොකු හීනයක්. ඒ කියන්නේ ගන්නවා, ඒ කියන්නේ බකට් ලිස්ට් එකේ තිබ්බ දෙයක් තමයි මේ ෆෝන් එක. මොකද මං ගාව තිබ්බේ සෑහෙන පරණම Samsung ෆෝන් එක. මගේ ෆෝන්ස් හිස්ටරි එක ඇහුවාම ඔයගොල්ලෝ ඒක මම මේක මේ අන්බොක්සිං කරන ගමන් මං කියන්නම් මගේ කොහොමද ෆෝන් වෙනස් වුනේ කියලා මගේ ජීවිතේ. සංජයට දෙමු ඉතින් මේක අන්බොක්සිං කරන්න. මෙයා අද හොඳ වැඩක් කරා. මම අපි ඒක පස්සේ කියන්නම්. මෙයා අපිට අද හොඳ ආතල් එකක් දුන්නා. මෙයා අද අපේ ගේ ඉස්සරහා තියෙන මේන් රෝඩ් එකේ පාරට බැහැලා අපිට මෙයා අද හොඳ ආතල් එකක් දීලා තින්නේ. මෙයාගේ අද අපිට හොඳම gift එක හම්බුනේ මෙයාගේ. මෝඩියා. මේක දැන් අන්බොක්සිං කරන ගමන් මම කියන්නම් මගේ ෆෝන් හිස්ටරි එක. මට මුලින්ම අත්තට ෆෝන් එකක්, ඒ කියන්නේ 2005 මම කැම්පස් කැම්පස් යනකොට මම 2005 තමයි කැම්පස් යන්න පටන් ගත්තේ. කොබෝල්ට් බ්ලූ නෑනේ වයලට්. කොබෝල්ට් වයලට් yes. ගාස් මම තමයි රෙකෝඩ් කරන්නේ. 2005 දී නෙමෙයි 2006 දී තමයි කැම්පස් ගියේ. එතකොට එතකොට මට 2006 තාත්තා කැම්පස් යන්න අරන් දුන්නා Nokia 1110 ෆෝන් එක. එතකොට ඒක ඇවිල්ලා ස්මාර්ට් ෆෝන් එකක්වත් එහෙම නෙමෙයි, නිකන් ෆෝන් එක වොයිස් ෆෝන්. ඒ කාලේ ස්මාර්ට් තිබ්බේ ඒ කාලේ ස්මාර්ට් තිබ්බෙත් නෑ. පොඩිම ෆෝන් එක තිබ්බ Nokia 0001 ෆෝන් එක. ඊට පස්සේ මම කැම්පස් අවුට් වෙනකම්, ඒ කියන්නේ 2005 ඉඳලා කැම්පස් අවුට් වුණේ 2010 දිනේ. 2010 වෙනකම් මම මේ ෆෝන් එක තමයි පාවිච්චි කරේ. ඒ Nokia 1110 ෆෝන් එක. ඊට පස්සේ 2010 ඊට පස්සේ අපි ඊට පස්සේ මගේ ෆෝන් එක වෙනස් වුණා. ෆෝන් එක වෙනස් වුණේ කොහොමද? ඒ වෙනස් වුණේ සංජය ගත්ත අලුත් ෆෝන් එකක්. එයාගේ පරණ ෆෝන් එක මට හම්බුණා. එතකොට ඒකත් නිකන් සාමාන්‍ය ෆෝන් එකක්. ඒක ස්මාර්ට් ෆෝන් එකක්වත් ෆොටෝ ගන්න පුළුවන්වත් විදිහකට නෙමෙයි. ඒකත් සාමාන්‍ය ෆෝන් එකක්. ඊට පස්සේ සංජය ඔෆිෂියල් ට්‍රිප් එකක් ගියා 2013 මැලේසියා ගියා. එතකොට එයා මට අරන් ගෙනාවා එහෙන් ඉඳන් එනකොට Windows ෆෝන් එකක්. Windows ෆෝන් එකක් නේද? Nokia Windows ෆෝන් එකක්. හරිද? එතකොට ඒක අරන් ඒක ගෙනාවට පස්සේ මට මයුම්දිව හම්බෙන්න ඉඳපු ඒ කිට්ටුම කළා. මට මාස 8 දී වගේ තමයි මේ ෆෝන් එක මට හම්බුනේ. ඊට පස්සේ ඊට පස්සේ මට මේ ෆෝන් එක සිම් එකක් දාලා පාවිච්චි කරන්න පුළුවන් විදිහේ නෙමෙයි. එතකොට ප්‍රෙග්නන්සි එකේ අන්තිම කාලේ. එතකොට ෆෝන් එකත් අලුත් එහෙම හින්දා මම ෆෝන් එක යූස් කරන්න ගත්තේ නැහැ. ඊට පස්සේ මම ෆෝන් එක යූස් කරන්න ගත්තේ, ඒක ස්මාර්ට් ෆෝන් එකක්. ඒක යූස් කරන්න ගත්තේ ආපහු මම වැඩට යන්න පටන් ගන්නවානේ මයුම්දිට මාස 3 කිට්ටු වෙනකොට මම මේ ෆෝන් එක පාවිච්චි කරන්න ගත්තා. දවසක් ඒ ෆෝන් එක පාවිච්චි
බලනකොට හිනාත් යන මතක් එද්දී අයියෝ ඒ තරම් මූඩද කියලා. දවසක් එතකොට මම මැට්නිටි ලීව් විදිහේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක මොනවත්ම පේන්නේ නැහැ. ස්ක්‍රීන් එකේ පේනවා අර වීල් එකක් කැරකි තියෙනවා. මං හිතුවා හරි ෆෝන් එක ඉවර තමයි. මගේ අතින් මම මොනවා හරි කරගෙන පාවිච්චි කරනවා මාසයක්වත් නැහැ. වීල් එක කැරකි තියෙනවා මොකක්වත්ම වෙන්නේ නැහැ. ඊට පස්සේ අයියෝ යාදා ඉතින් ඒ දවසම මම අනේ මගේ අතින් කැඩිලා කීකේ හින්දේ මුකුත් වෙන්නේ නැහැ. බැලින්නම් වෙලා තියෙන්නේ සිස්ටම් අප්ඩේට් එකක් ගිහිලා. මොකද දන්නේ නැහැ මේක ස්මාර්ට්ෆෝන් ගැන. සිස්ටම් අප්ඩේට් එකක් ගිහිලා ඒක තමයි කැරකි තියෙන්නේ. ඔන්න ඕක තමයි මගේ ස්මාර්ට්ෆෝන් සම්බන්ධව තියෙන මතකයේම තියෙන මේක සිස්ටම් අප්ඩේට් එකක් ගිය එකට මම සෑහෙන වොරි වුණා ෆෝන් එක මගේ අතින් කැඩිලා කියලා. එදා ඉඳන් මම ෆෝන් පාවිච්චි කරා ස්මාර්ට්ෆෝන් එක. ඒතකොට 2013 දී තමයි මම පළවෙනි ස්මාර්ට්ෆෝන් එක යූස් කරන්න ගත්තේ. ඊට පස්සේ 2013 ඉඳලා මම සංජය පාවිච්චි කරන පරණ ෆෝන් තමයි පාවිච්චි කරේ. එතකොට මම මොකද මම Facebook ඇත්තෙත් නෑ, වැඩි ෆොටෝ ගෙනිලි අරව මේවත් නෑ. ඔය වැඩි නැති හින්දා මට ඉතින් එච්චරම උමනාවක් වුණේ නෑ. සංජය පාවිච්චි කරලා එයාට අලුත් එකක් ගන්න ඕන නම් මම එයාගේ ෆෝන් එක පාවිච්චි කරා. ඊට පස්සේ එහෙම පාවිච්චි කරපු එක ෆෝන් එකක් කැඩිලා මම 2020 දී ගෙවන්න ගන්න ෆෝන් එකක් ගත්තා. මොකෙන්ද ගත්තේ? Soft Logic එකේ. හරි. Soft Logic එකේ. Soft Logic එකෙන් ෆෝන් එක අරගෙන ඒක මං ගෙවන්න ගත්තේ මන්ත්ලි ගෙවන්න ගත්තේ. ඊට පස්සේ උදේක වැඩට යන්න හදිස්සියට මම රෙදිවල ඒක ෆෝන් එක මොකකට හරි උදේ අතට අරගෙන රෙදි දාන්න ගිහිල්ලා ඔන්න නේද? ඔන් කරනකොට පෙන්නන්න. රෙදි දාන්න ගිහිල්ලා මම ෆෝන් එක කාර් එක උඩ টොප් එකේ තියලා රෙදි ටික දාලා ගේ ඇතුළට ගිහිල්ලා. ඊට පස්සේ සංජය මොකද කරේ? මයුම් දිව ඉස්කෝලේට දාන්න වාහනේ ගියා. හරිද? මගේ ෆෝන් එක කුඩේ කුඩු 2020 දී. හරිද? ෆෝන් එක කුඩේ කුඩු. ඒ වාහනේ යන්න උනේ කොරෝනා කාලේදී වාහනේ යන්න දුන්නානේ. ඒකම එක වන්න අම්මේ ඒක ඉතින් ඒ අලුතෙන් ගත්ත ෆෝන් එක කුඩේ කුඩු. මම ඊට පස්සේ ඒක හදාගත්ත උනාට ඒක එච්චරම සක්සස් උන්නේ නැහැ. එතකොට මං ඒ 2020 දී ගත්ත ෆෝන් එක තමයි මේ තියෙන්නේ. හරි? අපි ෆෝන් එක හදලා ඔය ෆෝන් එක පෙන්නමු. මේ 2020 දී ගත්ත ෆෝන් එක. හරිද? මේක M series එකක්, Samsung M series එකක්. එතකොට 2012 ඉඳන් මේ දක්වා 2026 දක්වා මම Samsung වලට කවදාවත් චපල වෙලා නැහැ. මම Samsung ම තමයි පාවිච්චි කරේ. ඒක හින්දා මට ඉතින් හිතුණා මේ මොහොතේදී දැන් ඇවිල්ලා දැන් මේ එතකොට මේක අවුරුදු 6ක් පාවිච්චි කරානේ මේ ෆෝන් එක. හිතුණා අපා ෆෝන් එක මාරු කරන්න ඕන කියලා. ඊට පස්සේ මම චුට්ට සල්ලිත් එකතු කරා ඔය වැඩේට. ඩොලර් 600 එකතු ඩොලර් 700 ඩොලර් 700ක් එකතු කරා මේ වැඩේට. ඉතින් චුට්ටි ඉඳලා සංජය කිව්වා ඔන්න අද අරන් දෙන්න ෆෝන් එක යන් කියලා. ඉතින් අද ගත්තා. හරි. දැන් ඔක මේ අන්බොක්සින් කරලා මට දාලා දෙන්න ඉතින් ඔය ටිකක්. Hi guys, මම පෙලා. කොහොම තමයි මගේ ෆෝන් කතා වස්තුව මගේ ජීවිතේ. එතකොට සෑහෙන ෆෝන් යූස් කරා. මේ ෆෝන් එකට තමයි සෑහෙන ඩැමේජ් වුණේ. මොකද බිමට වැටිලා වාහනයක උඩින් ගිහිල්ලා ස්ක්‍රීන් සෑහෙන ගිහිල්ලා. හැබැයි Samsung ෆෝන් එක කොච්චර හොඳද කියන එක ඕනනම් අපි ඩිස්ප්ලේ එක දැම්මා. ඩිස්ප්ලේ එක දාලා පාවිච්චි කරා. එතකොට ඒ ඩිස්ප්ලේ එකම තමයි මේ තාම පාවිච්චි කරන්නේ. ඉතින් හොඳයි ෆෝන් එක. ඒකින්ද ඇයි මං චපල වෙන්නේ මෙයාට? කවදාවත් චපල වෙන්නේ හිතුවේ නෑ. ඉතින් Samsung S26 Ultra එකකින් තමයි නැවතුනේ. S series එකේ මම මුලින්ම පාවිච්චි කරේ S3 එක. ඒ 2013. දැන් මේ S26 Plus එක. මේ තියෙන ස්ක්‍රීන් ප්‍රොඩක්ට් එක මේක ඉතින් අපිම ගහ ගන්න තමයි යන්නේ. එක ඩොලර් 50ක්. අපේ බෙලාට හායි කියන්න ඕනලු. Hi. Don't touch. Not touch. ඔක්කොම කරන විදිය මේකේ තියෙනවා. අපිට තියෙන්නේ මේක බලාගෙන කරන්න. ඒකෙන් නවලා තියෙනවා ඉතින් කියලා.
completely success. First time දැම්මා protector එක. very easy. මොකද ඒක ඇවිල්ලා තියෙන්නේ තනියම දාගන්න පුළුවන් විදියට. $50ක් නේ. 200 megapixel rear camera, 12 GB RAM, 256 GB memory, especially මේකට තියෙනවා පෙන් එක නේද? S Pen එක support කරනවා. S Pen එකක් එනවා මේකටම. latestම AI features තියෙන Samsung වල latestම phone එක. එම්මා සතු. ස්පෙෂලි කියන්න ඕන මේකේ තියෙන විශේෂත්වය තමයි Apple එකට සාපේක්ෂව මේකේ zoom කරන්න පුළුවන් කැමරාව 100x වෙන එක. අපි මේකෙන් ෆොටෝ එකක් අරන් අද හඳේ ෆොටෝ එකක් අරන් දාමු. 100x එකෙන් zoom කරන්න පුළුවන්. හන්දේ ඉන්න ආව ගන්න පුළුවන්. Welcome. Bila. Oh, dangerous Bila. Dangerous Bila, come. Bila, come. Bila. sign in වෙන්න. Sign into your Google account. Yes, it's me. I will be using this device. I agree. Getting your account info. Protect your face, fingerprint, PIN, password, pattern. face recognition දැම්මොත් මම ඔකට ඕපන් කරන්න බෑ මට. Yeah. This is Gemini. You can this one press hold side button or go hand free with your voice talk with Gemini Live. Recommended apps. So later you can this one I think so. Hold on. So this is your Simon. later we can set up that sim. So number is already here. So yes, this is your phone. My phone. Finally I got it. Okay, let's take one photo. Selfie. Okay. That's all. හරි එහෙනම් ගිහිල්ලා එන්නම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයගොල්ලෝ පරිස්සමෙන්